Hi guys, මෙන්න ඉතින් අද පොය අහසේ තියෙන විදිය ඒක මට හරි ලස්සනට පේනන්න විදිහක් නැහැ. ඔන්න විදිහට වලාකුළු මැද තියෙන එක. දෙපැත්තේ වලාකුළු ටික ඒක මැද පුදුම ලස්සනක් ඇත්තටම දකිද්දි තියෙන්නේ. ඔගොල්ලෝ මේ ලස්සන අහස බලන්න. ඔයගොල්ලන්ට බලන්න බැරි වුණා නම් බලන්න පුළුවන් අද. ඒකටම පුදුම ලස්සනක් ඒකේ තියෙන්නේ අර. ලස්සන වලාකුළු දෙකක් මැද තියෙන්නේ ඒක. ඔන්න ලස්සන තරුවක් උන්දී. මෙන්න තරුව. තව තරුවක් අර පැත්තෙන් තියෙනවා. ඒ තරු නම් පේන්නේ නැහැ වගේ. ඇත්තටම හඳ හරිම ලස්සනයි. මෙන්න අපේ මිදුලේ අහස තියෙන විදිහ. Oh no. මෙන්න මේක තමයි අපේ ගෙදර. හරියට පේන්නේ මම දවල්ක පෙන්නන්න. ඒක තමයි අපේ වලටත් වෙන්න. අපි වහල් ළඟ ඔන්චිල්ල පැද්දා ඔන්න ඔය වහලේ මෙන්න මේ උතන පේන. මෙතන පේන අත්තෙන්. එතන පේන අත්තෙන් පහළට වැටලා තිබ්බනේ අපි එකේ. ඔන්චිල්ලක් පැද්දා. ඒ මහා මොකද්ද? ඒක අලි පෙර ගහක්. උන් අප්මල්ලිත් ඇඟ හොදලා දැන් ඇඟ පියාගෙන නම් ඇති. එන්න. ඉන්දරේ සර්මදිනාසයි. ඉතින් සර්මෙන් දෙපයන් මෙන්න ගෝයිස් මෙන්න මේ බඩ පේන්නේ නැහැ නේ මහතුරා මගේ. පැටිද ලයිට් එක. මෙන්න. හරිද? අන්න මට දෙන්න වීඩියෝ කරන්න. මෙන්න ගෝයි අපේ මල්ලි. සර්මුවට පෙන්න දෙන්නේ නැහැ මෙන්න. අන්න පොදෙන් මටත් වීඩියෝ කරන්න. බෑ. අන්න කිය ලං කරන්න ලං කරන්න. මෙන්න මේ පොල් ගස් දෙක මැදින් පේද්දි තියෙන ලස්සන බලන්න. මෙතනයි. මෙතන වලාකුළු මෙහෙ. ඇත්තට මේ වලාකුළු සෙට් එකම පල්ලෙහා තියෙන ටික. ඇත්තට මේක නම් පුදුම ලස්සනක්. ඔන්න මෙන්න මේ අරක පේන්නේ නැති වෙන්න. අහසේ ලස්සන. ඔන් පෙවුනට පස්සේ තියෙන එළිය. පුදුම එළියක් තියෙන්නේ තාම කරුවල වැටලා නැහැ වගේ. එක්කෙනෙක් කෑගෙන ලං කරන්න. මෙන්න ගෝයිස්. ලං කරපුවාම තියෙන විදිහ. ලං කරා වෙදිද මන් දන්නේ නැහැ. හරියලානේ. හොඳටම හොඳ පෙන්වන්නද? අඩුවම කරලා. ඔන්න ලස්සන හඳේ. මේ දෙපැත්තට දෙකක් විහිදෙන හින්දා තමයි අවුල. ඕකේ. ඔන්න මට දෙන්නද? ඔව්. මෙන්න මේ අපේ ගෙදර පොඩි වඩා මේක හොඳටම ලං කරලා පෙන්නපුවම තමයි තියෙන්නේ දැකිරිලා. කොද හොඳ මට මෙන්න දැන් හොඳ වැහිලා ගියාපුවම තියෙන ලස්සන. අනේ මට මෙන්න යාළුවනේ මේ පැත්තේ අහස. මම ඉස්සරහට ගිහිල්ලා ඉස්සර අහසත් පෙන්නන්න. ටුංගලයන්කෝ පිස. මෙන්න ඉස්සරහා අහස. අසයි මේ පැත්තන හොඳ ආන්න පේනවා හොඳ. අතන තරම් නම් ලස්සනට හොඳ පේන්නේ. මෙන්න මෙතනින් පේනවා නේද ලස්සන වලාකුළු. ඒතර මේක හරිම ලස්සනයි. අර අතන පොල් ගස් ටිකක් මැදින් පේන්නේ. අපි ඉස්සෙල්ලා අර පෙන්නුවේ එන්නේ වලාකුළු. කොහමද මැජික්?
ඕ පොඩි ඉන්න. මල්ලිට තිල්ලනවා කියලා කියන්නේ. අපි මල්ලි තිල්න උන් ඈඩ් කරලා උන් ලං කරලා හරි මල්ලි තිල්ලනවා. යාළුවනේ මේ බලන්න. Oh no. Data. Data nonton. Oh, lu ya kikira. Ini mata. Data baik. Eko. Ya lo neo. Asa tama. Ini man pengen padi badu ya. Oh no, අන්න චූල්මා. මා හඳ බලන්න යන්නේ. ඔන්න අප්පන්ට හඳ බලන්න ඇතිකෝ. මෙන්න මල්ලිය පෙන්නන්න බැරි නානේ. ඔහාට යන්නකෝ. ඔන්න මල්ලි පෙන්නන්න යන්නේ. ආඩේ. තාත්තේ. තවෙන් පිටිපස්සට. චූටි මාමින් දිහාට. ඕ ලස්සනයි නේද අපේ ඇම්ඩ බබා. යාට අපි කියන්නේ ඇම්ඩ බබා කියලා. පාඩ ගබියා. ඔන්න මෙන්න හරියේ තරුවක් දිලේ සෙනවා දිලේ සෙනවා හො ඔන්න ඈත් කරලා ටික නම් කරා. ඔන්න අනේ අතරම පුදුම ලස්සන තියෙන මං හරි මාසයි රසයි අනේ දෙන්න පුදුම ලස්සන හතක්. අනේ මං හදන්න මේ අපේ අක්කට පිස්සු ඉතින් අන්න කට මල්ලිත් ගත්ත ඉතින් මේක දැන් ඔව් ඉතින් එයා පොඩ්ඩක් දාන්නනේ චිට තියෙනවනේ. ඕහෝ මැජික් එකක් පෙන්නන්න දාලාලුවනේ ඔයාලට දැන් ඕ මෙන්න මල්ලි මෙන්න මෙතන ඉඳන් කරේ මෙතන ඉඳන් කරන්නකෝ ඉස්සල කරා වගේ ඔන්න ඕ නිකන් ඉර පායලා වගේ නේද හොඳ පෙයිවා. මෙන්න තාත්තා හරිම සුන්දර අහසක්. මෙතන අල්ල බෑ මේක මට අයිති නැද්ද? ඉවරගෙන යන්නේ. අපි යන්න තමයි හදන්න බැච් ඉවරයි. මට කින්න යන්න බැච් ඉවරයි. දැන් අන්න දාගත්තට ඔක්කොම ඉවරයි. මම දැන් ගිහින් කෙරම කියන්න ඕන්න. ඕනේ මල්ලි. හෝ මල්ලි. හෝ මෙන්න මෙතනට හෝ ඒකේ ඒ අරවල් ටික අයින් කරලා පෙන්නන්න යන්න. වැඩි ඔන්න යාළුවනේ මම වැඩි කරා උඩරින් මාඩි කරාම ඔන්න එළිය නැතිම කරලා වටේ රැස්සවල නැතිම කරලා ඒක උඩින් තියෙන ලස්සන වලාකුළු පෙන්නන්නම්කෝ. එපා නෑ වැඩිම කරන්න. ඔන්න ඒකට උඩින් තියෙන වලාකුළ යාළුවනේ දැන් මම මේ ෆොටෝ කරනවා. හරිම සුන්දරයි. අනේ අක්කේ අනේ යාළුවනේ බෙන්න අනේ යාළුවනේ ඕ මෝපෙන්නපා යාළුවනේ මම ලස්සන බේස්ලට් එකක් ගත්තා. ඉන්න අනේ ඉන්න යාළුවනේ තව ටිකකින් අපි යනවා ඒ හින්දා
මම මේ වීඩියෝ විතරමයි කරන්නේ. මේ අපේ අක්කා ඉඳින්නේ නැහැ නේ හොඳේ අපි තියනවා ඔව් අපි යන්නේ තචූටකින් හම් වෙනවා අපි දැන් මංගල ලස්සන බේස්ලට් එක බලන්න යමු රිදි දාලා දින්නේ යාළුවනේ මෙන්න බිම ටක් මේ ගෙල්ල තිබ්බ රෙදි ටික බිම හොඳේ ටක් ගාලා පෙන්නන්න යන්නේ මෙන්න මගේ බේස්ලට් එක ලස්සන නේද මෙන්න